හායි මචන්ල කොහොමද? ඔයගොල්ලෝ අදත් බලන්න ඉතින් කොහෙද යන්නේ කියලා මේ. ඇත්තට මේ බදුල්ල පැත්තේ යන ගමන් අපිට හිතුණා ඔයගොල්ලන්ට තව ලස්සන තැනක් පෙන්නන්න. වීඩියෝ එක ස්කිප් කරන්න එපා ඉවරනකම් බලන්න. ඇත්තටම දැන් තමයි ගමන පටන් ගත්තේ. මේ තියෙන ගමේ පන්සල. රත්නපුරට ගිහින් ඉන්නේ. අපි මේ කලවන පැත්තේ ඉඳලා යනවා. කයියක ගහදී යන වැස්ස ළඟ ඉන්න තෙරෙන්න ඉඳන් මොනවද? කොහොමද මෙන්න ගණන් කියලා ඉතින් අපි හිතාගෙන යනවා. නෑ තාරාසිට දාන්නේ මුලදී. හරිනේ. වැස්සට හුණ දැන් කඩයක් ගාවින්නේ. වැස්ස පායනවා. ඔන්න ආයෙ ගමන පටන් ගත්තා. පොඩි පොඩියක් වගේ ලාවට යනවා. ඒ කඩේ තුලට වෙලා ඉන්න බෑනේ. ලස්සන බහුලකට අපි තිසිනවා. මේ ගමට ආවා. ඒ මාරු පළාත පේනවා ලස්සන. එතන රුක්කේ වත්තක තමයි. ඒකෝ ඉන්නවද දැන්? අපි යන තැන මේ ඉන්නේ. නැත්නම් බලු කරලා කට්ටිය ඉඳගෙන ඉන්නේ. මේ පාර වෙන්න බැරිවලු. කොහොමද පාරවල් සුපිරිනේ? අපි හිතුවේ මහපාරේ ඉන්න චුට්ට දුරක් කියලා. හැබැයි පැය ගාණක් එන්නුණා ගම ඇතුළට. පේනවා ලස්සන. පාරවල් නම් කියලා වැඩන්නේ. මේ වෙද්ද ගොඩක් බං අර වතුරේ හින්දා ගොඩක් දෙමළ ජනතාව තමයි ඉන්නේ. සිංහල කට්ටිය අඩුයි. අඩුයි කියන්නේ නැත්තරම නැති තරම. හොඳ කඳු. අරක යවන පයින් යන්නද? ඒක යවන. අපි යන්නේ එහෙම තැනකට තමයි. බේතා කන්ද මුදුනේ තියෙන්නේ. ඔය පාර මතකද මේ යන පාර? ඔව් ඔව්. යාව කියලා. ඔව් ඔව් දළු මඩුව ගයින් දකුණට. පාරවල් මතකයි. සේව් කරලා තියෙන්නේ. ඔව් ඔව්. ඔව්. මොන්ටිසෝරි ගානේ වමට. දළු මඩුවෙන් දකුණට. කෙලින්ම දේවාලේ. තා පොඩ්ඩෙන් දෙරි ගහන එක න ะ. චූටි පන්සලක් තියෙනවා. ඔව්. දැන් මට හිතෙනවා ළඟයි. අතන සෙනඟ අඩු ඇති කියලා. කැමරාව ළඟ ඉන්නේ බොහොම අමාරුයි.
අර ඕගොල්ලන්ට පේනව නේද උඩහ කන්දක් අන්නේ කන්ද තමයි තියෙන්නේ. ඒ දෙල්ලම ඇති. හරි හරි. මොකුණාද? යකෝ. එකනේ යන අතරතුර වගේ දේවල් වෙනවා. ඉතින් මචං ඔන්න දැන් තමයි තැනට ආවේ. ඔයගොල්ලෝ දැන් දන්නවා ඉතින් මොන වගේ තැනක්ද කියලා. ඇත්තටම මෙතන ගෙවල් වලට එහෙම ආරක්ෂාවල් දානවා බං. ඒ කියන්නේ පට්ට හොඳයිලු මෙතන. හොර බොරුවක් නැහැ. අපි ආවේ කියන්නේ අපි යන ගමනක් යන ගමන් ආවේ. මේ යාළුවෝ මේ වගේ තැනක් තියෙනවා පෙන්නමු කියලා. ඊට අපි නිකන් ඇහිල්ලා වෙලු පොඩි වීඩියෝ එකක් දාගන්න. ඇත්තටම පට්ට ලස්සනයි මෙතන. පේනවනේ. ගොඩක් කට්ටිය කියනවා ඒ කියන්නේ මෙතන Tamanට වෙන දේවල් හරියටම කියනවා කියලා. කෙනෙක් අර හොඳ හිතකින් මොනවා හරි ප්‍රාර්ථනාවක් කළා පූජාවක් දුන්නොත් අනිවාර්යෙන් ඒ දේ ඉෂ්ට වෙනවා කියලා කියනවා. මෙතන ලොකුවටම නැහැ ඉතින් අර අනිත් දේවාල වල වගේ එහෙම රන් අටවල් ගහලා එහෙම නැහැ. ගමින් කන්ද මුදුනේ තියෙන්නේ කාලියම්මාන් කෝවිල. ගොඩාක් ඇහිල්ලා තිබ්බා ඒගොල්ලෝ නම් කියනවා මේ හිතේ තියෙන දේ හරියටම කිව්වයි මෙහෙ විසඳුම් දුන්නා කියලා. අපි නම් ඒවට නෙමෙයි ආවේ. අපි ආවේ ඔයගොල්ලන්ට තැන පෙන්නලා යන්න. ඔහේ ඉඳගෙන හිටියා ඉතින් ටයිම් එක යනකම්. ගොඩක් මේවට එන්නේ වතුරේ ඉන්න කට්ටියම තමයි ඉතින්. බලද්දී අපිට වැඩි ප්‍රශ්න තියෙන මේ මිනිස්සුන්ට. දැන් නම් ටික රැ වෙලා තියෙන්නේ. ගොඩක් කට්ටිය මෙතෙන්ට ඇහිල්ලා හිටියා අපි ආපු වෙලේ නම්. ඇත්තටම මේගොල්ලෝ කියන්නේ මේ යන Tamanට වෙන දේවල් හරියටම කියනවා ඒවට මේ විසඳුම් හිටන් දෙනවා කියලා. මහා බලගතු කෝවිලක්ලු මේක. කෝවිලක් නෙමෙයි දේවාලය. මේ තියෙන්නේ ඇතුළ. සුද්ධ පවිත්‍ර කටයුතු කරනවාගේ හවස පූජාවට. ඔයගොල්ලන්ගේ හැම ප්‍රශ්නයකටම මෙතන විසඳුම් තියෙනවා කියලා තමයි මෙතන ඉන්න කට්ටිය කියන්නේ. ඇත්තටම මහා බල සම්පන්න කෝවිලක් වගේ. පේනවනේ ඔයගොල්ලන්ට මේ පූජාවල් හරියටම කරනවා මෙතන. ඇත්තටම අනුහස් තියෙන බලවත් හැබැයි ලස්සන කාලියම්මන් කෝවිල තමයි මේ උස කන්දක් මුදුනේ තියෙන්නේ. ඇත්තටම ලස්සනයි මචංලා තැන. ලොකු ගණන් ඔය අනිත් තැන්වල වගේ මේගොල්ලෝ කියන්නේ ලොකු ගණන් ගන්න රුපියල් 300යි 500යි එහෙම ගන්න.
හැම වැඩකටම වගේ. වෙන තැන්වල ඉතින් පූජාවක් තියන්නත් ගන්න ඕනේ රුපියල් 10-15000. මෙතන ඉතින් එහෙම නැහැ කියලා තමයි කියන්නේ. දැන් නම් හොඳටම රැ වෙලා මාත් එක්ක ආපු කෙනාට තව දේවාලේ බලන්න ඕනි කියලා ගියා එහාට. දැන් නම් ඉතින් යන්න හදන්නේ. තව ඉඳලා වැස්සට වුණොත් එම කර කියා ගන්න දෙයක් නැති වෙනවා. පේනවනේ ලස්සන පළාත. දැන් නම් කලුරෙලා දැන් තමයි යන්න හදන්නේ. හැමතැනම තේ වතු. දැන් රැයට කණ්ඩ නැවැත්තුවා. කොත්තු දාන ගම ඔන්න දානක් දෙනවා. තමයි සරයි හරි රසයි. ඉතින් කාලෙම මම ආපු ඉදිරිය යනවා. ආයෙ රසර කන්ටිනියු තමයි ඉතින් නවත්තනවත් කි. ඒක එක දිගට ගියා නම් කොහොමද තමයි හින්දා. එතන වීඩියෝ හොඳ නම් මචංලා වීඩියෝ එක ලයික් එකක් දාගෙන යන්න. channel එක subscribe කරගෙන යන්න. අද මේ වගේ ලස්සන vlog එකකින් ආයෙ සෙට් වෙමු.